ආයුබෝවන් යාළුවනේ BN Taste YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කරන්න යන වීඩියෝ එක තමයි ගොඩාක් අය අහලා තිබ්බා බෙල්ල කළු වෙනවට මොනවද කරන්න ඕනි කියලා. ඇත්තටම අපි මූණ කොච්චර සුදු වුණත් වැඩක් නැහැනේ අපේ බෙල්ල කිහිලි කළු නම්. ඉතින් අපි අද කොහොමද බලමු ඉක්මනට අපේ බෙල්ල ලස්සන පාටකට ගන්නේ. ගොඩාක් අයගේ මූණ ගොඩාක් සුදුයි හැබැයි බෙල්ල ගොඩාක් කළුයි. ඒ කියන්නේ අපි කොච්චර දේවල් පාවිච්චි කරත් වැඩක් නැහැ පිරිසිදුව ඉන්න නැතුව. පිරිසිදුව ඉන්න ගමන් මේක ඔයාලා පාවිච්චි කරන්න ඔයාලට හිතනට වඩා ඉක්මනට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාලා කලින් වීඩියෝවට දාපු වීඩියෝ වලට දාලා තියෙන කමෙන්ට් මම ගොඩාක් ඒවා කියවලා තියෙනවා. ඉතින් ගොඩාක් අයට හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම බෙල්ල කළු වෙන අය ඉන්නව නම් මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි දැන් මුලින්ම ගන්න ඕනේ අල ගෙඩියක්. අපි දැන් මේක ගාගමු. ළමයි අපි ගන්නේ අලවල තියෙන යුෂ. අල යුෂ තමයි ගන්නෙ. අලවල තියෙන විටමින් C ප්‍රතිඔක්සිකාරකය නිසා ඔයාලගේ මුහුණේ තියෙන කළු පැහැ ගොඩාක් අඩු වෙලා දීප්තිමත් පැහැයක් ගන්න පුළුවන්. ගොඩාක් මහන්සි වෙන අයගේ රෑ නිදි මරන අයගේ ප්‍රශ්නයක් තමයි ඇස් යට කළු වෙනවා කියන එක. ළමයි ඇස් යට කළු වෙනවට ඔයාලට තියෙන අල යුෂ චුට්ටක් අරගෙන ඒකට හාල් පිටි චුට්ටක් කලවම් කරලා ඇස් යට ගන්නකො. ඔයාලට දවස් 2කින් වගේ ප්‍රතිඵල හම්බෙයි. ඒ තරම් අලයුෂ නියමයි කළු පාට තැන්වල ගෑවට පස්සේ. අපි මේ පැක් එක හදාන්න වතුර චුට්ටක්වත් දාන්නේ නැහැ. ඉතින් මේ අලයුෂ තියෙන්න ඕනේ. අපි දැන් මේක හීනියට තමයි ගාගන්නේ. මේ පැක් එකට අනිවාර්යයෙන්ම ඕනේ මෙන්න මේ අල ටික තමයි. අපි දැන් මේක පැත්තකින් තියාගෙන වෙනින් භාජනයක් අරගෙන අපි දැන් මම මේ කියන ටිකම දාගන්න. මම දැන් ගන්නේ හාල් පිටි. හාල් පිටි අනිවාර්යයි අපේ මැරුණු සෛල ඉවත් කරන්න වගේම අපිට මැරුණු සෛල ඉවත් වුණාට පස්සේ එන මතු පිට සෛල පිරිසිදු කරගන්නද මෙන්න මේ සහල් පිටි වමනා වෙනවා. අපි ඒකින්ද හාල් පිටි දාගමු. සම සිනිදු කරන්න වගේම ලස්සන පාටක් ගන්න අපිට මේ සහල් පිටි වමනා වෙනවා. අපි දැන් මේ සහල් පිටි තේ හැඳි දෙකට දාගන්න සුදු හැඳුන් තේ හැඳයි. එතකොට මේක තමයි මේ සහල් පිටි සුදු හැඳුනේ එකතු වුනහම අලත් එක්ක කලවම් වුනහම ඉක්මනට ඔයාලගේ තියෙන කළු භාවය නැති කරගන්න පුළුවන්. ඉතින් අපි එක තේ හැඳක් දාගමු. සම මෘදු කරන්න වගේම පිරිසිදු කරන්න මේවට පුළුවන්. අපි දැන් දාගන්නේ කෝපි තේ හැඳි භාගයක් විතර. කෝපි වල ක්ලෝරෙජිනික් අම්ල සහ පොලිෆෙනෝල් තියෙන නිසා මේ හාල් පිටි වගේම ඉක්මනට සුදු හඳුන් එක ක්‍රියා කරන්න හරිම පහසුයි. අවුවෙන් වෙන බලපෑම වළක්වන්න කෝපි නම් නියමයි. අපි දැන් ගන්නේ දෙහි ගෙඩියක්. ඉතින් ළමයි අපි දන්නවා දෙහිවල තියෙන ෆ්ලැවොනොයිඩ් සහ හෙස්පෙරිඩින් නිසා ඔයාලට ඉක්මනට පාටක් ගන්න පුළුවන්. අපි දැන් මේ ටික දාගත්තට පස්සේ අවසානට අලයුෂ ටික දාගමු මේකට අපිට ගානට එන ගානට ඒ කියන්නේ පැක් එකක් විදිහට එන ගානට. ඔයාලා හොඳට මතක තියාගන්න අලයුෂවත් දෙහියුෂවත් වැඩි කරගන්න එපා. මේක අපි අල්ලනකොට නිකන් සාමාන්‍ය මෙන්න මේ විදිහට එන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට දානකොට එන්න ඕනේ නිකන් තලියක් විදිහට. අපි මේ ගානට මේක ගන්නේ මොකද වැඩිපුර මොනවා හරි වැඩි වුණොත් එහෙම අපරාධي අපි ගාන ටික හොඳට තලියක් විදිහට හිටින්න ඕනේ බෙල්ලේ. බෙල්ලේ කිහිලි ඔයාලගේ කළු ප්‍රදේශවල මේක පාවිච්චි කරන්න පුළුවන් ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා නිකන් උඩින් පල්ලෙන් ගන්න එපා. හොඳට තලියක් වෙන්න තියන්න විනාඩි 20ක් විතර මෙන්න මේ විදිහට හොඳට ඇප්ලයි කරන්න ඕනේ. අපි ඒකයි වැඩිපුර අල දෙහි යොදාගත්තේ නැත්තේ. ඔන්න ළමයි අදට මම ගිහිල්ලා එන්නම් මේක පාවිච්චි කරලා ඔයාලගේ ප්‍රතිඵලෙත් මට අනිවාර්යෙන් කියන්න ඕනේ. එහෙනම් ඔයාලගේ ප්‍රශ්න ගැටලු මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මම ඔයාලට ඊගා වීඩියෝ එකේ ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නම්. එහෙනම් ළමයි මම subscribe කරන්න, comment කරන්න, share කරන්න, අනිවාර්යෙන් bell icon එකත් click කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. බුදු සරණයි, දෙවි පිහිටයි. bye.